පොලිටිකල් වල, ඒ කියන්නේ දේශපාලන විද්‍යාව අපි බලමු කොහොමද මොඩල් පේපර්ස් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. පේපර් බුක් එකට අපි ඉස්සරම Google ගිහිල්ලා පේපර් බුක් කියලා සර්ච් කරන්න මේ විදිහට. එතකොට උඩින් එනවා පේපර් බුක් ලින්ක් එක, පේපර් බුක් වෙබ්සයිට් එකට යන. එතකොට අපි පේපර් බුක් වෙබ්සයිට් එකට යන ලින්ක් එක ටච් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ එනවා. හරි. එතකොට මේ වගේ එනකොට මේ තියෙන්නේ පහලින් තියෙන්නේ අලුතින්ම දානෙවුවා. හරි. ඒ නිසා මම ඉස්සරම අපි මෙතනින් යන්න ඕනේ නැත්තේ මෙතන මේ උඩම තියෙනවා මීඩියම් එක. මේකෙන් සිංහල මීඩියම් කියන එකට මම යනවා. මේ සිංහල මීඩියම් කියන එක ගියාට පස්සේ දැන් පහළට යන්න. එතකොට පහළට ගියාට පස්සේ ඔයාලට පෙන්වනවා උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ඒ වගේ ටික පෙන්වනවා පහළට යනකොට. මට ඕනි උසස් පෙළනේ, මම උසස් පෙළ කියන එකට ටච් කරනවා. මේ විදිහට ඊට පස්සේ පහළට යනකොට විෂයන් ටික තියෙනවා. කට්ටියට බලා ගන්න පුළුවන් මේ තියෙන පහළට යනකොට විෂයන් ටික. මට ඕන දේශපාලන විද්‍යාව කියන විෂය. ඒතර මම තව ටිකක් පහළට යනවා. මේ තියෙන පොලිටිකල් සයන්ස්, දේශපාලන විද්‍යාව 23 වෙන. ඒ කියන්නේ විෂය අංක තමයි 23. ඒතර මෙන්න මේ පොලිටිකල් කියන එකට මම යනවා. පොලිටිකල් එකට ගියාට පස්සේ පහළට ගිහිල්ලා අපි තෝරගන්න වෙද්දී පාස් පේපර්ස්ද, මොඩල් පේපර්ස්ද, එහෙම නැත්නම් නෝට්ස්ද කියලා බලනවා. ඒතර මට ඕනේ මොඩල් පේපර්. එහෙනම් මම මොඩල් පේපර් කියන එකට යනවා. එතකොට මොඩල් පේපර් එකට ගියාට පස්සේ අපිට මෙතනින් දැන් අන්තිමට දාලා තියෙන ප්‍රශ්න පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පොලිටිකල් සයන්ස් වල මොඩල් පේපර්ස් ටික. කියන්නේ මේ දේශපාලන විද්‍යාව මොඩල් පේපර්ස් ටික තමයි මේ තියෙන දාලා තියෙන ටික. රයිට්. එතකොට තමයි මේක අප්ඩේට් වෙමින් පවතිනවා. එතන මේ තියෙන 2026 මේ ළඟ එන විභාගයට, හෙට අනිද්දා එන විභාගයට, ඊට පස්සේ මේ තියෙන 2025 දාපු සෙට් එක. එතකොට මේවට ඔය කටට පුළුවන් මෙතනින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. මම 2026 උඩම තියෙන එකට මම යන්නම්, Ministry of Education. එතකොට ඔන්න මම මිනිස්ට්‍රි එකෙන්, කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු විභාග ප්‍රශ්න පත්‍රය තමයි මම මේ ඩවුන්ලෝඩ් කරන්න යන්නේ 2026න්. ඒකේ මම පහළට යනවා. පහළට ගියාට පස්සේ ඔයාලට පේන්න තියෙනවා මෙතන ඩවුන්ලෝඩ් කියලා. මේ ඩවුන්ලෝඩ් කියන එකට ටච් කරාට පස්සේ අපිට මේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදිහට. මෙතනින් මම දෙනවා Chrome කියන එක දීලා ඉවර වෙලා always දෙන්න පුළුවන්. always දුන්නාට පස්සේ මට මේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඒතර කට්ටිය ඉන්ටර්නෙට් වේගෙත් එක්ක පොඩි වෙලාවක් ගනීවි. ඒ කරලා මේක මේ උඩින් ඔය කට්ටියට පේනවා මේ ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න මම මේ ඩවුන්ලෝඩ් කරපු ප්‍රශ්න පත්‍රය ඕපන් කරන්න. ඒකට ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලට අවශ්‍ය මේ මොඩල් පේපර්ස් ටික මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. දේශපාලන විද්‍යාව 2025 ටික දැන්ට දාලා තියෙනවා, 26 ටික දාලා තියෙනවා මේ තියෙන ප්‍රශ්න පත්‍රය.